හෙල්ලෝ ගයිස්! අද අපි මේ උදේම නැගිටලා යන්න හදන්නේ පොඩ්ඩක් දුර ගමනක්. අපි ඉන්න මේ ජේජු අයිලන්ඩ් එකේ ඉඳන් අපි මේන්ලන්ඩ් එකට යනවා පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරන්න. අපි මෙහෙම දුරකතර ගෙවාගෙන යන්න ඇත්තටම හිමෑලිස්සන්න එවනත්නම් ස්නෝබෝඩින් ස්කී කරන්න. මොකද ජේජු අයිලන්ඩ් එකේ ස්කී කරන්න ස්කී රිසෝට් එකක් වත් එහෙම ප්ලේස් එකක් නෑ. ඒ නිසා අපිට මේන්ලන්ඩ් එකටම යන්න ඕනි මේ වැඩේ කරන්න. මුලින්ම අපි බස් එකේ එයාපෝට් එකට ගිහිල්ලා එතන ඉඳන් මේන්ලන්ඩ් එකේ මේ තෙබෙක් කියන ප්‍රදේශයටම යන්න ඕන අපිට මේ ස්නෝබෝඩින් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි යා ප්ලේන් එකට අපි ජීවත් වෙන ජේජු අයිලන්ඩ් එක පේන්නේ. ජේජු අයිලන්ඩ් එක කියන්නේ ගොඩක් බිල්ඩින්ස් වලින් අඩු, ගස් කොළන් වැඩියෙන් තියෙන, කෘෂිකර්මාන්තය වැඩියෙන් තියෙන හරි පීස්ෆුල් අයිලන්ඩ් එකක්. මෙතනත් ඔයගොල්ලන්ට මේ ගොඩක් පේන්නේ සෝලාර් පැනල්ස් උයි කෘෂිකාර්මික ප්‍රදේශයි. මම හරි මාසයි අපි ජීවත් වෙන ප්‍රදේශයට හරිම පීස්ෆුල්. ඉතින් අපි මෙහෙම අපේ මේ අයිලන්ඩ් එක පාස් කරගෙන ලෑන්ඩ් කරේ මෙන්න මේ වගේ බිල්ඩින්ස් ගොඩක් තියෙන ගොඩක් බිසි මේන්ලන්ඩ් එකට. ඉතින් ඔයගලන්ට වෙනස පේනවා ඇති මේන්ලන්ඩ් එකේ as always ගොඩක් බිල්ඩින්ස් තියෙනවා හරිම බිසි. ඉතින් ගොඩක් කලාට මේ සවුත් කොරියන්ස්ලා ජේජු අයිලන්ඩ් එක දකින්නේ ගොල්ලන්ගේ පැරඩයිස් අයිලන්ඩ් එක විදිහට. ඉතින් ගොඩක් කලාට මේ ගොල්ලයාලට වැකේෂන් එකක් හම්බ එද්දී ජේජු අයිලන්ඩ් එකට ෆ්ලයි කරනවා ඒගොල්ලන්ගේ වැකේෂන් එක ගත කරන්න. එච්චරට ජේජු අයිලන්ඩ් එක පීස්ෆුල්. අපි එයාපෝට් එකේ ටික වෙලාවක් හිටියා අපේ යාළුවෝ ටිකව හම්බ වෙනකන්. ඊට පස්සේ අපි මේන්ලන්ඩ් එකේ අපේ යාළුවොත් එක්ක ගමන යන පටන් ගත්තා. මේ ඉන්නේ ජිමි තමයි අපිව මේ ට්‍රිප් එක පුරාවට අපිව ගයිඩ් කරේ. ඇත්තට මම හිටියේ ගොඩක් පිටිපස්සේ සීට් එකේ. it's all packed. ඒ වුණාට අවුලක් නෑ. මම chill එකේ ඉතින් මගේ ස්පොට් එකේ හරි chill vibe එකක් තිබ්බා. ඒ හින්දා මම ඉතින් එතන ඉඳගෙන වටේ පිටේ බලාගෙන අපේ ට්‍රිප් එක යන පටන් ගත්තා. ඉතින් යති ගොඩ රෑවන නිසා අපි කාලා බීලා කෙලින්ම අපි නැවතෙන්න හිටපු ස්කී රිසෝට් එකට ගියා. අපි ස්කී කරන්නෙත් මෙතන නිසා අපි එතනම තිබ්බ ස්කී රිසෝට් එකේ තමයි රෑ නැවතුනේ. අපි නිදාගන්න කලින් පොඩි චිල් එකක් ගත්තා. ඒ අතර ජිමි හෙට අපිට ඕන ස්ටොකින්ස්, ග්ලව්ස්, ෆේස් මාස්ක් වගේ දේවල් අපිට බෙදලා දුන්නා. ඒ අතරේ අපි සින්දුවක් එහෙම කියලා පොඩි ෆන් එකක් ගත්තා. මොකද සමහරක් කට්ටිය අපිට ගොඩ කාලෙකින් තමයි හම්බුනේ. ඉතින් අනිත් දවසේ උදේ මෙන්න මේ විදිහට තමයි අපිට අපි හිටපු රිසෝට් එකේ ඉඳන් එළිය බලද්දි පෙන්නුනේ. ඉතින් මේ දවස්වල වැඩි හිම වැඩලා නැති නිසා වටේ පිටේ හිම තිබුණ නැති වුණාට මේක ස්කී රිසෝට් එකක් නිසා මේකේ ආටිෆිෂල් ස්නෝ හැමත් නැත්තම් කෘතිම හිම හැම වෙලේම හදනවා. අපි ඉන්නේ කන්දක් උඩ නිසා මුලින්ම මම හිතුවේ අපිට ස්නෝබෝඩින් කරන්න වෙන්නේ මෙන්න මේ ස්ටීප් ස්ලෝප් එකේ කියලා. ඒකට මම ගොඩක් බය වුණා. ඒ වුණාට ඉතින් කමක් නැහැ කියලා හිත හදාගෙන අපි මේ කන්දේ පහළට මුලින්ම ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා. මොකද අපිට ඕනේ ඇඳුම් අනිත් ස්නෝබෝඩ්ස් ඒ ඔක්කොම රෙන්ට් කරන්න තියෙන්නේ මේ කන්දේ පහළට ගිහිල්ලා එතන වෙනම ප්ලේස් එකක් තියෙනවා. ඊට පස්සේ අපි කන්දේ පහළට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ස්නෝබෝඩින් නැත්තම් ස්කී කරන ස්ලෝප්ස් පේන්නේ. මේවා ගොඩක් ස්ටීප් ස්ලෝප්ස් නිසා මුලින්ම මට බය හිතුණා. සහ මම මුලින්ම මගේ අදහස අතෑරගත්තා ස්නෝබෝඩින් කරන එක. මොකද මේකකින් පහළට වැටුණොත් ඒක ගොඩක් රිස්කි නිසා. ඒ වුණාට චුට්ටක් මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යද්දි තමයි දැක්කේ මේ ස්ලෝප්ස් දෙක ගොඩාක් ප්‍රොෆෙෂනල් කට්ටියට තියෙන ස්ලෝප්ස් දෙකක්. ඒ වුණාට අපි වගේ මොකුත්ම නොදන්න බිගින ලෙවල් එකේ ඉඳන් පටන් ගන්න කට්ටියට මෙන්න මේ වගේ ගොඩක් ස්ටීප් නැති ටිකක් ෆ්ලැට් වගේ තියෙන ස්ලෝප්ස් තියෙනවා කියලා. ඊට පස්සේ අපි උදේට කාලා ඇඳුම් රෙන්ට් කරගෙන ස්නෝබෝඩ්ස් රෙන්ට් කරගෙන ජිමි කියලා දුන්න ලෙසන් එකත් අහගෙන කොහොමද ස්නෝබෝඩ් එක බැලන්ස් කරන්නේ, ඇඟ බැලන්ස් කරගන්න මේ ඔක්කොම පොඩි ලෙසන් එකකුත් දැනගෙන අපි ස්නෝබෝඩින් කරන්න යන්න පටන් ගත්තා.
ඉතිං අපිට මුලින්ම මේ කඳ උඩට යන්න ඕනිනේ. ඒකට තියෙනවා ස්කී ලිෆ්ට්ස්. මේ ලිෆ්ට්ස් වලින් කරන්නේ අපි ඉඳ ගන්නවා. ඊට පස්සේ ඒක කිලින්ම කේබල් කාර් එකක් වගේ කඳ උඩට යනවා. මෙහෙම උඩින්දන් පහළ බලද්දී ස්කී කරන කට්ටිය ස්නෝබෝඩින් කරන කට්ටිය දිහා දැක්කම හිතුණා මේක එච්චර අමාරු නෑ. ෂේප් එකේ මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් කියලා. හැබැයි අපි ගිහිල්ලා බහැලා ඔක්කොම ස්නෝබෝඩ් සෙට් කරගෙන ඒක පදින්න පටන් ගද්දි තමයි තේරුනේ මේ වැඩ එච්චර හිතන තරම් ලේසි නෑ. හරිම අමාරුයි කියලා. මම නම් මෙහෙම 100 පාරකට වඩා වැටුණා වැටි නැගිට ලිස්ස කොහොම ඉතින් ටික යන්න ප්‍රැක්ටිස් කරගත්තා. අපි වැටෙන ගමන් ඉතින් අපේ අනිත් යාළුවෝ වැටෙන දිහා බලලා hina වුණා. අනිත් නොදන්න කට්ටිය වැටෙන දිහා බලලත් ඉතින් ආවුලක් නෑ අපි විතරක් නෙවෙයි මේගොල්ලොත් වැටෙනවානේ. අපි මේ ෆස්ට් ටයිම් නේ කියලා හැමත් ඉතින් හිත හදාගත්තා. කොහොම හරි ඉතින් අපි රවුන්ස් 3-4ක්ම මේ වැඩේ ට්‍රයි කරා. අපි වැටෙන්න හිම උඩ වුණාට මේක හරිම ඇඟට පේන්ෆුල් ඇඟේ හැම තැනම රිදෙනවා. ගොඩක් පේන්ෆුල් ඇත්තටම. පස්සනම් ගොඩක්ම රිදුනා මගේ නම්. මේ වෙලාවේ නම් මං මේ වැඩේ අතාරින්නම් කියලා හිතන් හිටියේ. හැබැයි ඉතින් නමිදු ආයෙ මාව මොටිවේට් කරලා ගත්තා. ඊට පස්සේ ඉතින් ආපහු යන්න පටන් ගත්තා. කොහොම හරි අපි අන්තිම රවුන්ස් 2 විතර යද්දී වැඩේ ටිකක් අල්ලගත්තා. ඊට පස්සේ නමිදුරන් ඉතින් ගේමක් නැතුව ඊට පස්සේ ගියා. මමත් ඉතින් වැටි කොහොම හරි ගියා. ඊට අමතරව අපිත් එක්ක ගියපු අනිත් කට්ටියත් ඉතින් කොහොම හරි කන්දේ පහලට ලිස්සලා ආවා. මේ ඉන්නේ පසින්දී. එයා නම් හොඳට ගියා. රොකට් එක වගේ ගියා. මෙයා තමයි අපේ ජිමී. තමයි අප ගයිඩ් කරේ. යාට ඉතින් මෙවා දේවල් නෙමෙයි. යාලා ඉස්සරින්නම් සෙල්ලම් කරන කට්ටිය නිසා. කොහොම හරි අන්තිමට මම අන්තිම රවුන්ඩ් එකේදී පොඩ්ඩක් බොඩි බැලන්ස් එක ඉගෙන ගත්තා. මේ ඔය තනියෙන් එන්නේ මම ඇත්තටම පේනවනේ ඉතින් එහා පැත්තේ කට්ටිය කිසි ගේමක් නැතුව එද්දී මම ඉතින් අතපය විහිදාගෙන කොහොම හරි බැලන්ස් එක අරගෙන මෙන්න මේ විදියට කන්දේ පහළට ආවා. ඇත්තටම ඉතින් මේක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ. කියන්නේ ලංකාවේදී ඉතින් අපි ස්නෝබෝඩින් ස්කී කරන්නේ නැහැනේ. මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි එකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා. ලොකු ඇඩ්වෙන්චර් එකක්, ලොකු චැලෙන්ජ් එකක්. ඒ වුණාට අපි ඒකට හොඳට මුහුණ දුන්නා කියලා හිතනවා. මේ පේනානේ මම කොච්චර මගේ පස්ස ඇනගත්තද කියලා බිම. ඊට පස්සේ ඉතින් අනිත් දවසේ උදේ අපි මේන්ලන්ඩ් එකේ ඉන්න කට්ටියට සමු දීලා ආපහු අපි ඉන්න ජේජු අයිලන්ඩ් එකට එන්න පටන් ගත්තා. එන ගමන් නම් ඔක්කොමලා වගේ නිදාගෙන හිටියේ. මොකද ඇඟ පත ගොඩාක් රිදෙනවා මේ ස්කී ස්නෝබෝඩින් කරාට පස්සේ අපේ ෆස්ට් ටයිම් නිසා. ඊට පස්සේ ඉතින් අපි ආපහු ෆ්ලයි කරලා අපේ ජේජු අයිලන්ඩ් එකට ආවා. මේක අපිට ගොඩාක් ඇඩ්වෙන්චර් ඒ වගේම අන්ෆර්ගෙටබල් මෙමරි එකක්. ඉතින් මේක මගේ ඩයරි එකට දාන්න ඕනි හින්දා මම මේ වීඩියෝ එක කරනවා. ඒ වගේම බලන්න කැමති අයට ෂෙයා කරන්න ඕනි හින්දා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් බයි බයි.